හිරු කුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කතාවේ තවත් අලුත් සිද්ධියක් ගැන කියන්න. ඒ කියන්නේ මේකලා මේ වෙනකොට ඇත්තටම මේ පවුලත් එක්ක සම්බන්ධ වුණාට ඒ වෛරයක් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් කියලා අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. මොකද මේකලා තමයි මේ පවුලට හැම වෙලේම වින කරන්න හදන්නේ. ඇත්තටම ඉතින් දිනෙත් මින්ගේ අනාගතය අඳුරු කරන්නම තමයි මේකලා උත්සාහ ගන්නෙ. ඒකට හේතුව මොකද්ද කියන එක කවුරුවත්ම දන්නේ නැහැ. මේකලා තමයි ඒ හැම දෙයක්ම දන්නේ. කොහොම වුණත් ඉතින් ඇත්තටම දිනෙත් මින් බයේ ඉන්නවා එයා හංසනාව තමන්ගේ ජීවිතයට ලං කරගත්තොත් හංසනාටත් කරදරයක් වේවි කියලා. ඒ කියන්නේ මේකලා කොහොම හරි කලිනුත් මෙන්න මේ දිනෙත් මින්ගේ හඳහනේ ප්‍රශ්නයත් එක්ක ඔළුවට දාලා තියෙන දිනෙත් මින්ගේ විවාහ වෙන ඕනම කෙනෙක් ජීවිතේ නැති වෙනවා කියලා. ඇත්තටම ඉතින් ඒක මේකලාගේ තීරණයක් තමයි. මොකද මේකලා කීයටවත්ම කිසිම කෙනෙකුට මේ දිනෙත් මින් ළඟට ලං වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒකට හේතුවත් මේකලාම තමයි දන්නේ. ඇත්තටම ඉතින් මේකලා ඒ හැම දෙයක්ම කරන්නේ දිනෙත් මින්ගෙන් පලිගන්න හිතාගෙන මේ දේපල හැම දෙයක්ම දිනෙත් මින් ළඟගේ නමට ලියලා තියෙන නිසා තමයි මේකලා මේ විදියට කරන්නේ. ඔන්න ඒ අතරෙදි තමයි දිනෙත් මින් ඉස්සෙල්ලා විවාහ වෙලා හිටපු ඒ ගෑනු ළමයා මැරුණේ කොහොමද කියන එකත් එයාලට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඉතින් ඇත්තටම ඒකට හේතුවත් මේකලා කියන එක දැනගෙන හිටියත් ඒක ඔප්පු කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔන්න ඉදිරියේදී ඒ සම්බන්ධව තමයි මම කියන්න බලාපොරොත්තු වුණේ. ඒ කියන්නේ දිනෙත් මින්ගේ ඉස්සෙල්ලා විවාහ වෙලා හිටපු ඒ ගෑනු කෙනා ඇක්සිඩන්ට් කරවන්න ඒ සියලුම කටයුතු සූදානම් කරලා ඒ ප්ලෑන් එක හදලා තියෙන්නේ මේකලා කියන එක ඔප්පු වෙනවා. ඉතින් මේකලා මේ වෙනකොට අම්මා කෙනෙක් වෙලා ඉන්න නිසාම මේ අම්මගේ වේදනාව දැනෙන නිසාම ඔන්න එතකොට තමයි මේකලා තමන් කරපු දේවල් වල බරපතලකම වටහා ගන්නෙ. ඉතින් ඒක නිසා මේකලා විසින්ම මේ හැම දෙයක්ම කයාවි කියලා අපිට හිතන්න පුළුවන්. ඔන්න ඔය වගේ සිද්ධියක් ඉදිරියේදී සිද්ධ වෙන නියමිතව තියෙනවා කියලා මම ඔයාලට කියනවා. ඉතින් ඒ ගැන තවදුරටත් දැනගන්න රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.